හෙලෝ අයිබෝයා කියලා පිළිගන්නවා මගේ ආදරණීය channel එකට ඔයාලා සාදරයෙන්. ඔයාලා දන්නවා දැනට ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට විදියට ඉන්දියාව කියලා. මේක චීනය අභිබවා යෑමක්. ඔයාලා දන්නවා මේ ඊයේ පෙරේද පැවැත්වුණා ඉන්දියාවේ විශාල චන්ද්‍රයක්. මේ ඡන්දය ජයග්‍රහණය කරන එක්තරා වූ ළඟදී නිර්මාණය වුණු පක්ෂයක්. ශ්‍රී ලංකාව වගේ 60 ගුණයක් විශාලයි මේ ඉන්දියාව කියන රට. එතකොට මේ ඉන්දියාවේ තමිල්නාඩුව කියන්නේ එක් ප්‍රාන්තයක් විතරයි. එතකොට මේ තමිල්නාඩුව කියන ප්‍රාන්තයේ තියෙනවා නගරයක්, විශාල නගරයක්. මේක චෙන්නයි කියලා අපි හඳුන්වනවා. මේ චෙන්නයි නගරය විශාල බල කේන්ද්‍රයක් පිටන්න වූ නගරයක්. මේකේ වැඩිපුරම වාසය කරන්නේ දෙමළ මිනිසුන්. එතකොට මේ දෙමළ භාෂාව කතා කරන දෙමළ මිනිසුන් අපේ රටෙත් ඉන්නවා. එතකොට මේ ඉන්නවා මේගොල්ලෝ ගොඩක් වෙලාවට දේව ඇදහිම් තමයි සිද්ධ කරගෙන යන්නේ. ඒවම තමයි මේගොල්ලෝ ගත්තට පස්සේ මේගොල්ලොන්ගේ මේ ඊයේ පෙරේද ආපු ඡන්දය තරඟ කරනවා DMK පක්ෂය, TVK පක්ෂය, AIADMK කියන පක්ෂය. එතකොට මේ පක්ෂ අතරින් ගත්තොත් එහෙම TVK පක්ෂය කියන පක්ෂය විශාල ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරනවා. සාමාන්‍යයෙන් අපි කියනවා ඒ රටේ තනි රාජ්‍යක බලයක් පිහිටවන්න ආසන 118ක් වුවමනා වෙනවා. නමුත් TVK පක්ෂයට ආසන ලබාගෙන හැකි වූයේ 108ක් පමණයි. ආසන 10ක් ඔවුන්ට ලබාගත හැකි වූයේ නැහැ. නමුත් ආසන 234න් මේගොල්ලෝ 108ක් ලබා ගන්නවා. අනිකුත් පක්ෂ දෙක විදියට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ආසන ලබා ගත්තේ ආසන 234න් මේගොල්ලෝ ආසන ලබා ගත්තා. DMK කියන පක්ෂය ලබා ගත්තා ආසන 59ක්. සන්දාන විදියට ගත්තොත් එහෙම ආසන 73ක් ආසන ලබාගෙන තියෙනවා. AIADMK කියන පක්ෂය ආසන 47ක් හිමි කරගෙන තියෙනවා. සන්දානයක් ලෙස ගත්තොත් ආසන 53ක් විතර හිමි කරගෙන තියෙනවා. එතකොට මේ TVK කියන පක්ෂය අපි කියන ඔයාලා ආදරය කරන තලපති විජේ මෙයාගේ පක්ෂය 34.9ක් පමණ ලබාගෙන තියෙනවා ප්‍රසතයක් විදියට. එතකොට ඔයා දන්නවා මෙයාගේත් එක්ක රඟපාපු නළු නිළිය පවා ප්‍රශංසා කරලා තියෙනවා මේ දෙයට. එතකොට මේ TVK කියන පක්ෂය මේ බලයට යමත් එක්ක ඔයාලට ලොකු කතාබහට ලක් වෙනවා ශ්‍රී ලංකාවේ කච්චතිව් දූපත. මෙයා බලය ලබා ගැනීමේ ප්‍රධාන අරමුණ විදියට සඳහන් කරේ කච්චතිව් දූපත. ශ්‍රී ලංකාවේ කච්චතිව් දූපත ඉන්දියාවට පවර ගන්නවා කියලා ඉවරලා. නමුත් මේක කරන්න පුළුවන් වේවිද? ශ්‍රී ලංකාවේ සාගර කලාපයට අයත් මේ දූපත ශ්‍රී ලංකාව සතු එකක්. මේකට මානහිකම් වලින් පවා කියන්නේ පිටරට වලින් පවා මේකේ ශ්‍රී ලංකාව සතු දේපලක් බව සඳහන් කරලා තියෙනවා. නමුත් ඉන්දියාව පවා පිළිගන්න තියෙනවා මේක ශ්‍රී ලංකාවේ දෙයක් බව මේක පිළිගන්න තියෙනවා. නමුත් ඔයාලා හිතන්නේ කොහොමද මේ විජේගේ ආගමනයත් එක්ක බැරි වෙලාවත් විජේ කියන චරිතය තරඟ කරොත් අගමැති පුටුවට කුමකින් කුමක් වේවිද? මොකද මේ මෙච්චර එකමුතුවෙන් සිටින රටක් අපි කියන ජාතීන් වශයෙන් ගත්තොත් සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එකමුතුව සිටින රටක්, ભેද බින්න නැති රටක් නිර්මාණය වෙලා තියෙන අවස්ථාවේදී මොහු දූපතක් ඈඳගෙන තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩි කරගෙන බලයට යමත් එක්ක මොහු තරඟ කරලා බැරි වෙලාවත් අපේ ඔයාලා දන්නවා අපේ රටේ ඉන්න නායකයා මොන වගේ කෙනෙක්ද කියලා. ඒ නායකයාගේ තියෙන ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා ඇති. එතකොට අපිට හිතන්න බෑ මොනවද දෙයක් වේවිද කියලා. මොකද දැන් මෙච්චර මේ කච්චතිව් දූපත කියන්නේ දෙමළ මිනිස්සු කියන්නේ ඉන්දියාවේ තමිල්නාඩු දෙමළ සහ ලංකාවේ දෙමළ අය මේක තියෙනවා විශාල සිද්ධාස්ථානයක්. මේ සිද්ධාස්ථානයේ තියෙනවා වර්ෂයකට එකපාරක්. එතකොට මේක නැවතේවිද? මේක යාවිද ඉන්දියාවට? මේ ජිජේගේ ආගමනයත් එක්ක මෙයා මේක එයාගේ රටට හරව ගනීවිද?